මේ ගල බැලුවම කාටද කියන්න පුළුවන් මේ ගල මොකක් පුච්චලා ආපු ගලක් කියලා. මේ වගේ ඉතින් ලස්සන කලර් එකක් එන ඉතින් දුම් ගලක් පිච්චුවා තමයි. මොකද දුම් ගලක් පිච්චුවාම ගල ඊවන්ම ලස්සනම කියන්නේ ග්ලාස් පුඩි ගලක් එන්නේ දුම් ගල වල තමයි ගොඩක් දුරට ඒ වගේ එන්නේ. කියන්නේ මොකුත් ඉතුරු වෙන්නේ නැතුව ගල ලස්සන කලර් එකට එනවා. හැබැයි මේ ගල දුම් ගලක් පුච්චපු ගලක් නන් නෙමෙයි. මේක ඇවිල්ලා කාක නිලක් පුච්චු එකක්. මේක කියන්නේ ගොඩාරියක් පමණ තිබ්බ ලොකු ගලක්. දැන් නම් මේ ගලේ බර අන්තිමට වයින් ලුක් එක ආවා 1.59ක් විතර. ඒතර මේ ගල තිබුණේ ඔන්නම තමයි මේ ගල තිබුණේ. මේ ගල තිබුණේ මේ කලුරේ මේ වීඩියෝ එක ගත්තේ. මේ ගල ඒ තරම් කළුයි කියන්නේ පළද්දා හොයන්න බෑ. ගල තනි කරම කළුයි. ඒතර මේ ගලේ මඩ පළුදු සෑහෙන්න තිබුණා. එතකොට බබල් තිබුණා සෑහෙන ගල පොඩි පැලිලා වගේ ගල හැමතැනම තිබුණ චූටි ගලේ තිබුණේ. ඉතින් මේ වගේ ගලක් ගානකොට හරි පරිස්සමෙන් ගානවල. මොකද මේවා කටේ බෙමෙදි චූටි පළද්දක් තුනක් යනවා. ඒකින්න ගල පැයක් විතර ওই ගල ගාන්න ගියා වෙලාව. ගාලා අන්තිමේදී ගල ඔහොමයි ආවේ. ඔහොම ආව කියන්නේ ඕක ඔහොමම ආවේ නෑ ගල කාකනිලටම ආවා. ඊට පස්සේ කාකනිලට අපි වැඩ කරේ නෑ. ඒක ඊට පස්සේ අපි කරේ මේ කටින් බිමෙන එකත් හරියටම කරලා තියෙනවා. ඒ මාමා මේ ගල කටින් බිමෙන් කළු මාමා කියලා කෙනෙක් ඉන්නවා දෙමවතේ. එයා හරිය ලස්සන හොඳටම 100% සුපිරිටම වැඩේ කරලා තිනවා. කියන්න දෙයක් නැහැ මචන වලින්. ඒ මම වැඩේ හරියටම කරලා තිනවා. විනාඩි 45ක් 50ක් විතර ගලට බිබිලා තියෙනවා. මේ තමයි টොප් එක ගැහුවාම තියෙන්නේ. টොප් එක ගැහුවම වීඩියෝ එක මොකද දැන් මේ টොප් එකේ වීඩියෝ එක දැන් මේකේ දැන් ඔය ස්ටාර් ප්‍රසෙට් ගර්ල් ප්‍රසෙට් මේන් ප්‍රසෙට් තියෙනවානේ. එතකොට ටේබල් එක සාමාන්‍යයෙන් ගලක 150ක් වගේ 45ක් වගේ තමයි තියන්නේ. ඒතකොට තමයි කලේ ලස්සන එන්නේ. අනිත් එක තමයි මීඩින්. ඔය මීඩින් කියන්නේ ඒවා ගෑවි නොගෑවි ලස්සනට තියෙන්න ඕනේ. අනිත් එක ගලේ දැන් හිතමු මේන් පැසට්. ඔය මේන් පැසට් අටම එක සමානව ගහන්න ඕනේ ගලක. අනිත් එක තමයි මේ ගල වාක්කුවට තිබිච්ච ගලක් නෙමෙයි. පිට වාක්කුවට. දැන් ඔය මේන් පැසට් එකම එක සමානව ගැහුවම ගලේ පාට කලර් එක එක විදිහම තියාගත්ත හැකි. නැත්නම් ওই ගල මැදින් සුදු පාට ගන්න කොලයක් අනිවාර්යෙන් ගන්න. මොකද වාක්කුවට වෙන ගල අපි වැඩ කරේ. ඒක ඔය මේන් අටම මම එක සමානව ගැහුවේ. බොටම් එකෙත් ඔය තියෙන බොටම් එකෙත් සාමාන්‍යයෙන් ගොඩක් කට්ටිය වන්ද කරලා තියෙනවා. මැද සාමාන්‍යයෙන් 64 32 පැත්තේ මේන් පැත්ත ලොකුවට ගහනවා. එතකොට වෙන්නේ අර අනිත් පැත්ත මේ 48 16 ටික පොඩියට ගහනවා. එතකොට වෙන්නේ ගොඩක් දුරට ඔය මැදින් සාමාන්‍යයෙන් කලර් එක අඩු වෙනවා. දැන් ඔක වාක්කුවට නෙමෙයිනේ ගල වැඩත් කරේ. එතකොට ඒකින්ද අනිත් එක ඩ්‍රෝ 4ක් ගහති හැම පැසට් එකම එක සමානව ගහනවා. ඒක තමයි ගලේ හරි කලර් එක හරි විදිහට මුළු ගලටම එන්නේ. නැත්තම් මැදින් අනිවාර්යෙන් පාට අඩු වෙනවා. දෙපැත්තෙන් කොට පැත්තෙන් පාට වැඩිපුර පේනවා. ඔන්නම තමයි ගල වැඩ කරලා ඔසවි හරි ලස්සනයි. එතකොට මේ ගල හරි ලස්සන කලර් එකක් තියෙනවා. දැන් මේක ඉලෙක්ට්‍රික් මොකුත් දාලත් නැහැ. ඉලෙක්ට්‍රික් දවස් 3-4ක් දැම්මොත් තව ලස්සන කොඩාරිය ලස්සන වෙනවා ගල. වාක්කුවට නෙමෙයි ගල වැඩ කරේ. ඒත් ගලේ කිසිම මොකුත් කිසිම ගලට හානියක් නැහැ. කියන්නේ ඔය පැසට් වලින් තමයි ඔය හැමදේම ගලට කරන්න ඕනේ. නැත්තම් පැසට් ටික හරියට ගැහුවේ නැත්තම් මැදින් පාට අඩු වෙනවා. දැන් ඕකේ අයිනේ තියෙන පාටම මැදත් ඒ විදිහටම දින කිසිම වෙනසක් නැහැ. කටර් කෙනෙක් වුණාම දැනගන්න ඕනේ තමයි අනිවාර්යෙන් ගලට කරන්න පුළුවන් විදිහක් තියෙනවානේ. ඒ කරන්න පුළුවන් ගොඩාක් දේවල් ඔය පැසට් වලින් කරයි කිව්වොත් මේන් පැසට් අට එක සමානව තියෙනවා. ඒතකොට රවුමේ අපි මේ පැසට් අට එක සමානව ගහන්නේ. ඒ වගේ දැන් රවුමේ කවදාවත් ගලක පාට සාමාන්‍ය හරියට දෙනවා වෙනස් වෙන්නේ නැහැ. ඒ වගේ තමයි මේකෙත්.